විශ්වය කියන්නේ කොච්චර විශාල ඒ වගේම පුදුම සහගත තැනක්ද කියලා කවදා හරි හිතිලා තියෙනවද? හිතලා බලන්න අපේ මේ ක්ෂීරපතේ විතරක් තරු බිලියන 100කට වඩා තියෙනවා කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඉතින් මේ තරම් අතිවිශාල අවකාශයක හැංගිලා තියෙන දවන්තම සහ අద్භූතම රහසක් ගැන තොරතුරු ගෙනෙන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්නේ අහසේ තරු පිටිපස්සේ හැංගිලා තියෙන ඒ වගේම අපිට පේන්නේ නැති ඒ අපූර්ව අභ්‍යවකාශ දවන්තියෝ ගැනයි. හරි, අපි දැන් මේ මූලාශ්‍රවල තියෙන තොරතුරු එකින් එක විමසා බලමු. හරි, අපි මේ ගැන ගැඹුරින්ම හොයා බලමු. මුළු විශ්වයේම තියෙන අමුතුම ඒ වගේම බල සම්පන්නම වස්තුව මොකක්ද කියලා කවුරු හරි අහුවොත් මොකක්ද දෙන්න පුළුවන් උත්තරය? අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර වලට අනුව මේකට ලැබෙන පැහැදිලිම පිළිතුර තමයි කළු කුහරය. එමත් නැත්නම් බ්ලැක් හෝල් කියන එක. මේක නිකම් සාමාන්‍ය වස්තුවක් නම් නෙවෙයි. ඇත්තරම මුළු විශ්වෙම තියෙන අద్භූතම නිර්මාණයක් විදිහටයි මේක හඳුන්වන්නේ. ඉතින් මේ කළු කුහරයක් කියන්නේ හරියටම මොකද්ද? මූලාශ්‍රවල ඊටමත් අපූර්වට පැහැදිලි කරනවා මේක හරියට විශ්වයේ තියෙන මහා බල සම්පන්න වැකියුම් ක්ලීනර් එකක් වගේ කියලා. ගෙදර දූවිලි කුණුරොඩු වැකියුම් ක්ලීනර් එකකින් එකපාරටම ඇදලා ගන්නවා වගේ මේ කළු කුහරයටත් පුළුවන් තමන්ගේ අවට තියෙන ඕනෑම දෙයක් වේගයෙන් ඇදලා ගන්න. ඒකට පුදුමාකාර බලයක් තියෙනවා. මේ උපමාවෙන් අපිට හරිම ලේසියෙන් මේ කියන සංකීර්ණ ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන් නේද? අපි ඊළඟ කොටසට ගිහින් මේක ගොඩනැගෙන විදිහ බලමු. කළු කුහරයක් කියන දේ එකපාරටම ඉබේම වෙන්නේ නැහැ. අහසේ ලස්සනට දිලිසෙන තරු හැමදාම ඒ විදිහටම තින්නෙත් නැහැ. අපි සූර්යයා වගේ 100,000 ගුණයක් විශාල තරුවල ශක්තිය සම්පූර්ණයෙන්ම අවසන් වුණාම ඒවා මහා පිපිරීමකින් විනාශ වෙලා යනවා. මේ අති විශාල පිපිරීමට කියන්නේ සුපර්නෝවා කියලා. මේ පිපිරීම කොච්චර ප්‍රබලද කියනවනම් ඒකෙන් පිටවෙන ආලෝකයට පුරවන් මුළු මන්දාකිනියක් වුණත් යටපත් කරන්න. ඊට පස්සේ අර තරුවේ ඉතිරි වෙන කොටස ඊටමත් කුඩා ප්‍රමාණයකට හැකිලෙන්න පටන් ගන්නවා. ඔන්න ඒ පියවර තුنين තමයි කළු කුහරයක උපත ආරම්භ වෙන්නේ. මේකෙන් ඊටමත් අපූර්වට පෙන්වා දෙන්නේ මේ හැකිලීමේ තරම කොච්චරද කියන එකයි. නිගමන මෙහෙම හිතමු. දවන්ත අලියෙක්ව අරගෙන පුංචි අබෑටයක් තරම් පොඩි ඉඩකට තද කරොත් කොහොම තියෙවිද? මූලාශ්‍රවලේ මේ අපූර්ව උපමාව පාවිච්චි කරලා තියෙන්නේ කළු කුහරයක් හැදෙනකොට අර දවන්ත තරුවේ ඉතිරි වුණු කොටස් කොච්චරනම් කුඩා ඉඩකට තද වෙනවද කියන එක පෙන්වා දෙන්නයි. මේ අදහස ඇත්තලම මනස අවුල් කරන තරම් පුදුම සහගතයි නේද? අර විදියට අති විශාල බරක් එමත් නැත්නම් ස්කන්ධයක් ඊටමත් කුඩා ඉඩකට තද වුණාම එතන මොකද වෙන්නේ? එතකොට ඒකේ බර වගේම ඇදලා ගැනීම ශක්තිය පුදුම විදියට වැඩි වෙනවා. මේ දැඩි තදවීම නිසාම මහා විශාල ඒ වගේම නැවැත්විය නොහැකි ඇදගැනීමේ බලයක් නිර්මාණය වෙනවා. අන්න ඒකට තමයි අපි ගුරුත්වාකර්ෂණීය කියලා කියන්නේ. කළු කුහරයක් බිහි වෙන්නේ වගේම ඒට මේ වගේ අසීමිත බලයක් ලැබෙන්නේ අන්න ඒ විදිහටයි. දැන් අපි බලමු මේ කළු කුහරවල තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා. මූලාශ්‍රවලට අනුව මේවායේ ප්‍රධාන ඒ වගේම අපේ මනස සම්පූර්ණයෙන්ම පුදුමයට පත් කරන ලක්ෂණ 3ක් තියෙනවා. පළවෙනි එක තමයි ආලෝකයටවත් මේකෙන් බේරෙන්න බැරි වීම. දෙවෙනි එක මේක ඇත්තටම කුහරයක් නොවීම. සහ තුන්වෙනි එක තමයි මේක කිට්ටුවට ගියාම කාලය අමුතු විදිහට හැසිරීම. අපි දැන් මේ කරුණු තුන වෙන වෙනම පැහැදිලි කරගමු. කළු කුහරයක ඇදලා ගැනීමේ ශක්තිය කොච්චරද කියනවනම් මුළු ලෝකයේම වේගෙන්ම ගමන් කරන දේ විදියට සලකන ආලෝකයටවත් මේකෙන් බේරිලා යන්න කිසිම හැකියාවක් නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න ආලෝකයට පුරවන් තත්පරයකට පෘථිවිය වටා 7 වතාවක් ගමන් කරන්න. ඒක එතරම් වේගවත්. ඒ තරම් වේගවත් ආලෝකය පවා Taman වෙතට ඇදගන්න නිසා කළු කුහර වලින් කිසිම එළියක් පිට වෙන්නේ නැහැ. ඒවා සම්පූර්ණයෙන්ම අඳුරුයි. ඉතින් අපිට කළු කුහර කෙලින්ම දැක ගන්න බැරි වෙන්න ප්‍රධානම හේතුව මේකයි කියන එක මූලාශ්‍ර පැහැදිලිවම පෙන්වා දෙනවා. මෙතන තියෙන වැදගත්ම කරුණ තමයි නම කළු කුහරය වුණාට මේක ඇත්තටම හිස් සිදුරක් හෝ වලක් නෙවෙයි කියන එක. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේක අහසේ තියෙන නිකම් හිස් අවකාශයක් කියලා. ඒත් ඇත්තටම මේක ඊටමත් කුඩා ඉඩක තද වුණු මහා විශාල පදාර්ථ ප්‍රමාණයක්. ඒ කියන්නේ අතිවිශාල බරක් තියෙන ද්‍රව්‍ය ගොඩක් එක තැනක දැඩිව ගුලි වෙලා තියෙන අවස්ථාවක් මිසක් මේක කිසිව දෙයක් නැති හිස් තැනක් නම් නෙවෙයි. මේක නම් ඇත්තටම විශ්වාස කරන්න තමාරු දෙයක්. කළු කුහරයක් අසලදී කාලය ගෙවෙන්නේ හරිම හෙමින්. නිකමට හිතන්න මොකක් හරි වීඩියෝ එකක් සුපර් ස්ලෝ මෝෂන් වලින්. ඒ කියන්නේ ඊ타ත්ම මන්දගාමීව බලනවා කියලා. අනේ ඒ වගේ අත්දැකීමක් තමයි කළු කුහරයක් හිටුවට ගියාම කාලයට සිද්ධ වෙන්නේ.
මේ අතිවිශාල ගුරුත්වාකර්ෂණ බලය නිසා කාලය පවා විකෘති වෙනවා කියන එක විද්‍යාවේ තියෙන පුදුම සහගත සොයා ගැනීමක්. මේ ඔක්කොම ඇහුවාම කෙනෙකුට පොඩි බයක් දැනෙන්න පුළුවන් නේද? කළු කුහරයක් මේ තරම් බල සම්පන්න නම් මේ හැමදේම ඇදලා ගන්නව නම් කවදා හරි දවසක අපිවත් කළු කුහරයකට ඇදලා ගන්නේයිද? පෘථුවියටත් ඒ වගේ විනාශයක් දෙයිද? ඔව්, මේ වගේ ප්‍රශ්නයක් අහන එක ඉතාම සාධාරණයි. ඉතින් අපි දැන් බලමු මේ ගැන විද්‍යාත්මක මූලාශ්‍ර බල සඳහන් වෙන්නේ මොකක්ද කියලා. පොඩ්ඩක් සංසුන් වෙලා මේ ගැන හිතමු. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ප්‍රධානම තරුව තමයි සූර්යයා. ඒත් අර කළු කුහර නිර්මාණය වෙන්න අවශ්‍ය කරන දැවැන්ත තරුව එක්ක සසඳනකොට අපේ සූර්යයා ඉතාමත් කුඩයි. කළු කුහරයක් බවට පත්වෙන්න නම් හරිනම් සූර්යයා වගේ දහස් ගණන්යක් විශාල තරුවක් වෙන්න ඕන. අන්න ඒ නිසා අපේ සූර්යයා කවදාවත් කළු කුහරයක් බවට පත්වෙන්නේ නැහැ. මූලාශ්‍රවලට අනුව අපේ සූර්යාගේ ආයු කාලය අවසන් වනම එය පුංචි දීප්තිමත් සුදු වාමන තරුවක්. ඒ කියන්නේ වයිට් ඩ්වෝෆ් තරුවක් බවට පත්වෙන්නයි නියමිත. ඉතින් මේ සංසන්දනයෙන් අපිට පැහැදිලි වෙනවා අපේ සූර්යාගෙන් කිසිම අනතුරක් නැහැ කියලා. ඒ නිසා කිසිම බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මූලාශ්‍රවල ඊටම පැහැදිලිව සඳහන් වෙනවා අපේ පෘථිවියට ළඟින් කිසිම කළු කුහරයක් නැහැ කියලා. අපි ඉන්නේ ඊටම ආරක්ෂිත කලාපයක. අර කියපු දැවන්ත ගුරුත්වාකර්ෂණ බලවේග කිසිවක් අපේ සෞර ග්‍රහ මණ්ඩලයට කිසිම තර්ජනයක් වෙන්නේ නැහැ. මේක ඇත්තටම අපිට ලොකු සහනයක් ගෙන දෙන තොරතුරක් නේද? දැන් මේ මූලාශ්‍රයේ තියෙන වඩාත්ම සිත්ගන්නාසුළු කරුණ තමයි ඒයින් අනාගතයට දෙන මේ අපූර්ව පණිවිඩය. විශ්වය කියන්නේ තවමත් අපි සම්පූර්ණයෙන් ගවේෂණය කරලා ඉවර නැති තැනක්. කළු කුහර ගැන අපි අදටත් අලුත් දේවල් හොයාගන්නවා. මේ මූලාශ්‍රය අවසන් කරන්නේ අපූර්ව අදහසකින්. සමහර විට අද මේවා ඉගෙන ගන්න පුංචි ගවේෂකයෝ ලොකු වුණාම මේ අద్భుත කළු කුහර ගැන අලුත්ම රහසක් ලෝකයට හෙළි කරන විද්‍යාඥයෝ වෙන්න පුළුවන් කියන එකයි එකෙන් කියවෙන්නේ. විශ්වය කියන්නේ හරිම පුදුම තැනක්. මේ අద్భుත කළු කුහර කියන්නේ මේ පුදුම දේවල් වලින් එකක් විතරයි. අපි මේ ගවේෂණය කිසිදාක අවසන් වෙන්නේ නැහැ. එයිමනම් අනාගතයේ බිහිවෙන අභ්‍යවකාශ ගවේෂකින් මීළඟට මොන වගේ අලුත් රහස් හොයා ගනිවිද? මේ අතිවිශාල විශ්වයේ තවත් මොනතරම්නම් විස්මිත දේවල් හැංගිලා ඇද්ද? ඒ ගැන හිතන එකත් ඇත්තටම කුතුහලය දනවන කරුණක්. ඉතින් අදට අපි මේ පැහැදිලි කිරීම අවසන් කරනවා. මේ අලුත් දැනුම හැමෝටම ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා.